අම්මට සිරිපුට්ටුනා. මම වැඩියෙන් ගත්තොත් පියදන් වෙනවා. මට විතර දෙයක දිනවා. මට තියෙනවා. මොකද කියන්නේ? අලුතෙන් චේන්ජ් එකක් ඕන වුණා. ඉතින් අලුත් විදියකට අලුත් කන්ටෙන්ට් ටිකක් යනවා. දැන් අපි යන් ATM එකට ඊට පස්සේ එකෙන් සල්ලි ගත්තා. අපි ඊට පස්සේ යනවා සැලොන් එකට. සැලොන් එකෙන් කොට එක වයින් යනවා. හරිද? සුපිරියක්. මගේ වණ්ඩිය තියෙනවා. ඉතින් වීඩියෝස් එන්නේ ශ්‍රී කොල්ලා එක්ක. නමේ ශ්‍රී කොල්ලා එක්ක තමයි වීඩියෝස් එන්නේ. එයාව අලුත් වෙන වීඩියෝස් සහ ගොඩක් වීඩියෝස් එනවා. එහෙනම් අපි ගමන පටන් ගමු. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ අද සැලොන් ඇරලා කියලා මේ අද මොකක් හරි මේ ওই දවසේ කියලා මෙතන කරලා හරිද කොහෙන් හරි කපා ගන්න ඕනේ. මම මෙතන වලින් කපන්නේ නැහැ බයියා. ඉස්සර ATM එක දිනවා ATM එකට. ATM එකට ආවා. අම්මට සිරිපුට්ටුනා. අම්මා. බයික් එක හොදලත් නැහැ කොට දවස් කියන්නේ. බයික් එක හොදන්නත් ඕන. ලොකු ගානක් ගන්නෑ හරිද? ලොකු ගානක් ගන්නෑ පොඩි කපාගත්තා. සල්ලි කියන දේ මම වැඩියෙන් ගත්තොත් පියදන් වෙනවා. මට විතර දෙයක දිනවා. මට තියෙනවා. කාඩ් එක ගත්තා. සල්ලි ගත්තා පියා. ඒ වැඩිත් හරි. එහෙනම් back to the යන්න තියෙන්නේ දැන් අම්මා මේක බලාගෙන මෙන්න මේක මෙන්න මේ කකුල පිච්චෙනවා අප්පා. වට පිච්චිලා පිච්චුනේ අපි යන්න සැලුන් එකට. පරසෙන එකක් ඉන්නවා මේ කොණ්ඩේ කපන්නේ ඒකෙත් අවුලන්නේ අපි. මොනවාරි බොණ්ඩෝනේ. ඉබහයි බලමු මේක මොනවද තියෙන්නේ. ඒකත් කූල් නේද? ඒකට හොඳ නෑ බට් මේ වෙලාව මේ රස්නේ හැටියට කරන්න දෙයක්වත් නැහැ. හරිද? බොමු. මේක ඇතුළට යන් අපි ඇතුළට යන්. මොන්නේ කපන්නලා සිටු. අපි වැද්ද සුපිරිම සැලුන් එකයි අයිය කෙනෙක් තමයි. හයි හයි කියන්නේ. හයි. සුපිරිම සැලුන් තමයි. තියෙන්නේ මේ මීඩියා හතර මං හන්දිනේ. හතර මං හන්දි. කපන්නේ නී. කපමුනේ අයියේ එන. මෙලෙස හොඳයි හොඳට මඩුවටම කැපුවා. දැන් යන්න හදන ගෙදර වණ්ඩි එළියව්වේ. එන යා. දැන් ගෙදර යලා ගෙදර බලා පිටත් වෙන්න තියෙන්නේ. හරි පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි යා. එහෙනම් මේ ඩේලි බ්ලොග් එක කරනවා. දැන් මේ ඉන්නේ අපේ ගෙවල් පාරේ. සුපිරිම පාරක්. ඉතින් මං හරි ආසයි අපේ ගෙවල් පැත්තට. හරිද? මේ ඩේලි බ්ලොග් එක ඉවර වෙනවා. තව ඩේලි බ්ලොග් එකක් අපි හම්බෙමු එහෙනම්. See you bye. Peace.